මගේ නම සචිනි. මං ඉන්නේ මාතර. මට අක්කා කෙනෙක් ඉන්නවා. එයාගේ නම ලක්ෂිකා. අපේ අම්මා මං පොඩි කාලේ ඉඳන් ඉන්නේ රට. අපේ ගෙදර ඉන්නේ තාත්තයි මායි ආච්චි අක්කයි. අක්කා ජොබ් එකක් කරනවා. මම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා. අපි අම්මා එවන සල්ලි වලින් හොඳට කාලා බීලා ජීවත් වුණා. ලොකු ගෙයක් හදාගත්තා. අලුත් ගෙදර අපිට වෙනම කාමර තිබුණා. අක්කා මගේ කාමරේටම එහා පැත්තේ කාමරේ ඉන්නේ. ආච්චි නිදාගන්නේ ටිකක් එහායින් තියෙන කාමරයක. තාත්තා ඉස්සරහම කාමරේ. ඔහොම ටික දවසක් යනකොට මට අක්කගේ කාමරෙන් ඇහුණා රහසෙන් කාත් එක්කද මන්ද කතා කරනවා මහ රෑට. මං ගිහින් අක්කගේ කාමරේ දොරේ යතුරේ පොඩි සිදුරෙන් හොරෙන් බැලුවා. මෙයා කාත් එක්කද කතා කරන්නේ කියලා. බලනකොට මෙයා ෆෝන් එකෙන් කාත් එක්කද මල් කඩනවා. එතකොට මට හිතුණා ෂුවර් එකටම කොල්ලෙක් එක්ක කතා කරනවා ඇති කියලා. අක්කා මේ දවස්වල ටිකක් වෙනස් නිසා මට සැක හිතිලා තිබ්බේ කොහොමත් මෙයාට කොල්ලෙක් ඇති කියලා. කොහොමත් ඉතින් එයාගේ වයස දැන් හරිනේ. ඔහොම ගොඩක් දවස් අක්කා හොරෙන් කතා කරනවා මට ඇහුණත් මම ඒක බලන්න ගියේ නැහැ. මම තාත්තට කියන්න ගියෙත් නැහැ. තාත්තා ඉන්න කාමරේට කොහොමත් ඒ සද්දය හෙන්නේ නැති නිසා අක්කා බය වුණෙත් නැහැ. තාත්තගේ කාමරේ තියෙන හරියට ඔව ඇහෙන්නේ නැහනේ. ටික දවසක් ගියාම අක්කගෙන් මං ඇහුවා ඔයාට කොල්ලෙක් ඉන්නව නේද කියලා. එයා කිව්වා අනේ නංගි මේ ගැන තාත්තට දැම්ම කියන්න එපා කියලා. කොහොම හරි නිවාඩු දවසක අක්කා ඒ කොල්ලව හම්බ වෙන්න බීච් එකට ගියා මාවත් එක්කගෙන. එතනදි මට ඒ අයියව පෙන්නුවා. මාත් එයා එක්ක කතා කරා. එයා හරිම හොඳ කෙනෙක් වගේ. මට තෑගිත් ගෙනත් තිබුණා. මම දන්නවා මාව ෂේප් කරගන්න කියලා. කමක් නෑ ඉතින් ඒකෙන් මට හොඳයිනේ. මාසයක් විතර ගියා. දවසක් රෑ 11:30ට විතර මට ඇහුණ අක්කා කාත් එක්කද කතා කර කර කිඳිරි ගානවා වගේ. මට එකපාරටම ඒ ගැන බය හිතුණා. මං හෙමින් ගිහින් අක්කගේ කාමරේ දොරේ හිලෙන් හොරෙන් බැලුවා. එතකොට මට දැක්ක දෙයින් මං හොඳටම බය වුණා. අක්කා යාළු අයියා අක්කගේ කාමරේට හොරෙන් ඇවිත් දෙන්න කසාද බැඳලා වගේ කාමරේ හිටියේ. මට ලැජ්ජත් හිතුණා. මම මගේ කාමරේට ගියා. අක්කා හුඟ වෙලාවක් කෙඳිරි ගගා හිටියා. මට අක්කගෙන් ඕක අහන්න ඕන වුණත් කොහොමද අහන්නේ? මං ඉතින් සද්ද නැතුව හිටියා. පස්සේ අක්කා ඒ අයියව හැමදාම රැට ගෙන්න ගන්න පටන් ගත්තා. මට අක්කා ගැන බය හිතුණා. අම්මලා ගැන දුක හිතුණා. තාත්තට මේ ගැන කිව්වොත් අක්කා තරහ වෙයි කියලා බය හිතුණා. දවසක් තාත්තට ඕක අහු වුණා. අක්කට හොඳටම ගැහුවා. ඒ අයියව ගෙන්නලා පහුවදාම අක්කව ඒ අයියට බන්දලා දුන්නා. වෙඩින් මුකුත් ගත්තේ නැහැ. කමක් නැහැ. මට නම් මේ ගැන සතුටුයි. මොකද දැන් අක්කට පුළුවන්නේ අයියා එක්ක සතුටු වෙන්න. ඉතින් අක්කා බැඳලා හැමදාම රැට අර වැඩේ කරා. අක්කලා දන්නේ නැහැ මගේ කාමරේට ඒගොල්ලෝ කෙඳිරි ගානව ඇහෙනවා කියලා. ඕක ඇහෙනකොට මට අක්කලා කරන දේවල් බලන්න ආස හිතුණා. එදා ඉඳන් අක්කා රැට කෙඳිරි ගානකොට මං ගිහින් දොරේ යතුරු සිදුරෙන් හොලෙන් බලන් හිටියා. මගේ කාමරේට ඇවිත් මම තනියම සතුටු වුණා. අක්කා අයියත් එක්ක ඉන්න හැමදාම මාත් කාමරේට වෙලා සතුටු වුණා. මටත් කොල්ලෙක් හිටියනම් කියලා හිතුණා. කොහොම හරි එහා ගමේ අයියාගේ යාළුවෙක් ඒ දවස්වල අයියව හම්බ වෙන්න අපේ ගෙදර ආවා. ඒ කොල්ලා ලස්සනයි. එයා මගෙන් යාළු වෙන්න ඇහුවා. ඒත් මම කැමති වුණේ නැහැ. මට අක්කා බනී කියලා බය හිතුණා. ඒත් මේ රැට එන හැඟීම නිසාම මං අර කොල්ලට ටික කැමති වුණා. මං ලොකු හැඟීමක් ඒ වෙනකොටත් හිර කරන් තමයි හිටියේ. ඒත් එයා කිසිම රොමෑන්ටික් එකක් දන්න කොල්ලෙක් නෙමෙයි. එයා මට කිස් එකක්වත් දීලා නැහැ. අපි යාළු වෙලා මාස 3ක් ගිහිල්ලා. දවසක් මම කිව්වා එයාට රැට අපේ ගෙදර එන්න කියලා. එයා බෑමයි කිව්වා. පස්සේ මං එයාට කිව්වා අක්කව බලන්නත් අයියා ඉස්සර ආවා. බය වෙන්න එපා කියලා. බැනලා කොහොම හරි ගෙන්න ගත්තා. කොහොම හරි හෙන ගේමක් දීලා එයාව මගේ කාමරයට එදා ගත්තා. එදා අක්කා වගේම මමත් ගොඩක් සතුටු වුණා. මම එයාගේ හැඟීම් හොදට ඇවිස්සුවම එයා පිස්සෙක් වගේ හැමදේම මට කරා.
එදා තමයි මම දැනගත්තේ සතුට. අම්බෝ එදා නම් මාරයි. මේ තමයි මගේ කතාව.